අයිබෝවන් යාළුවනේ සිකුරු හතේ YouTube channel එකට අදත් අපේ යාළුවන් හැමෝම අපි ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලාගෙන ඇති අද දවසේ විවාහ මංගල යෝජනා මොනවද කියලා. ඒ විවාහ යෝජනා බලන්න යන්න කලින් ඔයාලට මතක් කරනවා අපේ සුපුරුදු පණිවිඩය. මොකක්ද? කොහොමද ඔයාලගේ විවාහ මංගල යෝජනාව අපේ channel එකේ පළ කරව ගන්න. ඉතින් කරන්න ලොකු දෙයක් නෑ. අපි තිරේ දාලා තියෙනවා අපේ WhatsApp අංකය. ඔයාලට තියෙන්නේ ඔයාලගේ විස්තර අපිට එවන එක විතරයි. ඔන්න විශේෂයෙන් අපි මේ මතක් කරන්නේ තනිකර දුවලා පුතාලා ඉන්න අම්මලාට විදේශගත වෙලා ඉන්න අම්මලාට ඔයාලට පුළුවන් ඔයාගේ දුවගේ පුතාගේ විවාහ මංගල යෝජනාව ඉතාම විශ්වාසවන්ත විදිහට වැදගත් විදිහට අපේ channel එකේ පළ කරව ගන්න. ඒ වගේම channel එකේ තියෙන වීඩියෝස් බලලා මේ ගොඩාක් විවාහ මංගල යෝජනා අතරින් ඔයාලට ගැළපෙනම කෙනාව හොයා ගන්න. ඉතින් ඒ පණිවිඩෙත් මතක් කරන ගමන් අපි යන්න හදන්නේ අද දවසේ ඔයාලට අරගෙන ආපු විවාහ මංගල යෝජනාවල විස්තර මොනවද කියලා බලන්න. අද සිකුරු හතෙන් අපි මුලින්ම යමු මාතලේ පැත්ත. අපි මේ යන්නේ මනාලේ ගැන විවාහ මංගල යෝජනාවක් බලන්න. ඔන්න එහෙනම් අපේ ගෑනු ළමයි අම්මලා හොඳින් අහගන්න විස්තර ටික. අඩි 5යි අඟල් 8ක් උස වයස අවුරුදු 46ක කඩවසම් තරුණියකින් තමයි අපි අද දවසේ පළවෙනි විවාහ මංගල යෝජනාව ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අපි මුලින් කිව්වනේ මේ තරුණයා ජීවත් වෙන්නේ මාතලේ ප්‍රදේශයේ. වැදගත්ම කාරණේ තමයි මේ තරුණයා මීට අවුරුදු 15කට කලින් විවාහයකින් නීත්‍යානුකූලව වෙන්න ඕන කෙනෙක්. ඉතින් මේ වෙනකොට ඔහු තමන්ගේම කියලා රෙදි වෙළඳ සැලක් පවත්වාගෙන යනවා. ඒ වගේම ඔහුට තමන්ගේම කියලා නිවසක් තියෙනවා. ඉඩකඩම් තියෙනවා. ඔහු මේ දීපලවල තනියෙන් තමයි ජීවත් වෙන්නේ. ඔන්න එහෙනම් ඉතින් අපි අද මුලින්ම අරගෙන ආවේ අපේ ගෑන් ළමයින් අම්මලාට හොඳ විවාහ මංගල යෝජනාවක්. මොකද කියනවා නම් තමන්ගේම කියලා මේ කාලේ හැටියට තමන්ගේම කියලා හොඳ ව්‍යාපාරයක් අරගෙන යන තමන්ගේ කියලා නිවසක් තියෙන ඉඩකඩම් තියෙන තරුණයෙක්ගෙන් අරගෙන ආපු විවාහ මංගල යෝජනාවක් මේක. ඉතින් මේ තරුණයා විවාහයට හොයන්නේ වයස අවුරුදු 40ට වඩා අඩු ප්‍රියමනාප ගෑනු ළමයි. ඔයා දික්කසාදුණු කෙනෙක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඔයාට මේ විවාහ මංගල යෝජනාවට උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද අතීතේ කියන්නේ අතීතේ විතරයි. සිද්ධ වෙච්ච දේවල් අමතක කරලා දාලා ඔයා අලුත් විවාහයක් ගැන හිතන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා try කරන්න ඕන හොඳ විවාහ මංගල යෝජනාවක් මේක. ඒ වගේම අපේ අම්මලාටත් සමහර වෙලාවට ගෙදර ගෑනු ළමයි ඇති නීතියෙන් වෙන්නුනා ඇති. ඉතින් ඒ ගැන ඔයා මේ වෙනකොටත් කනගාටු වෙන්නම් ඉන්නේ. ඔයාට පුළුවන් මේ දේවල් අමතක කරලා දාලා ඔයාගේ දුව වෙනුවෙන් මේ විවාහ මංගල යෝජනාවට try කරලා බලන්න. මොකද දෙපාරක් හිතන්න නැතුව try කරන්න පුළුවන් හොඳම විවාහ මංගල යෝජනාවක් තමයි මේක. ඉතින් එහෙනම් ඔන්න අපි තිරේ දාලා තියෙනවා දුරකථන අංකය කෝල් එකක් අරගන්න විස්තර කතා බහ කරන්න මේ විවාහ මංගල යෝජනාව ඔයාලට අනිවාර්යයෙන්ම හරියයි. දැන් එහෙනම් අපි යමු මනාලියක් ගැන විවාහ මංගල යෝජනාවක් බලන්න. ඒකට අපි යන්නේ කෑගල්ල පැත්තට. වයස අවුරුදු 27ක අඩි 5යි අඟල් 3ක දාමරූප ගැහැණු ළමයෙක්ගෙන් තමයි ඔන්නද විවාහ මංගල යෝජනාව අපේ පිරිමි ළමයින්ට අරගෙන යන්නේ. ඉතින් මේ තරුණිය රූමත් වගේමයි අය හොඳට ඉගෙන ගත්ත කාලමනාකරන උපාධිධාරී ගැහැණු ළමයෙක්. ඒ වගේම මේ තරුණිය විදායක අංශයේ රැකියාවක් කරන කෙනෙක්. ඒ වගේම වටිනා දීපල වත්කම් තියෙන ගැහැණු ළමයෙක්. ඉතින් මේ තරුණියට විවාහයට ගැලපෙන හොයන්නේ මේ තරුණියගේ දෙමාපියන්. ඔවුන් බලාපොරොත්තු වෙන දේ තමයි හොඳ රැකියාවක් කරන වැදගත් පිරිමි ළමයෙක් වෙන්න ඕන. ඒ වගේම ඔයා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් වුණත් විදේශගත ඉන්න කෙනෙක් වුණත් ඔයාට මේ විවාහ මංගල යෝජනාවට try කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපේ විදේශගත වෙලා ඉන්න පිරිමි ළමයින්ට ඒ වගේම ව්‍යාපාරයක් තමන්ගේම කියලා කරගෙන යන පිරිමි ළමයෙක් නම් ඔයාට කිසිම සැකයක් නැතුව try කරන්න පුළුවන්. රුමත් හොඳට දීපල තියෙන උගත් ගෑනු ළමයෙක්ගෙන් විවාහ මංගල යෝජනා අවස්ථාවක් මේක. එහෙනම් ඔන්න තිරේ දාලා තියෙනවා ෆෝන් නම්බර් එක. මේ දාලා තියෙන්නේ මේ තරුණියගේ දෙමාපියන්ගේ අංක. ඉතින් කෝල් එකක් අරගෙන ඔයාගේ විස්තරත් කියන්න විස්තර කතා බහ කරගන්න. එහෙනම් ඔන්න අපේ පිරිමි ළමයින්ට අපි අද අරගෙන ආපු හොඳ විවාහ මංගල යෝජනාවක් මේක. දැන් අපි යන්න හදන්නේ ආයෙමත් අපේ ගෑන් ළමයි වෙනුවෙන් මනාලියක් ගැන විවාහ මංගල යෝජනාවක් අරගෙන එන්න. අඩි 5යි අඟල් 5ක් උස කඩවසම් ගම්පහ ප්‍රදේශයේ ජීවත් වෙන තරුණයෙක්ගෙන් තමයි මේ විවාහ මංගල යෝජනාව. මේ තරුණයාගේ වයස අවුරුදු 45ක් වෙනවා. ඔහු රජයේ රැකියාවක් කරන. ඒ වගේම තමන්ගේම කියලා නිවස තියෙන, තමන්ට කියලා වෙනත් දේපල හිමි පවුලේ එකම පිරිමි දරුවා. ඒ වගේම හොඳ ගතිගුණ තියෙන වැදගත් පිරිමි ළමයෙක්. ඉතින් ඔන්න එහෙනම් ඔහු විවාහයට හොයන්නේ ප්‍රියමනාප හොඳ ගතිගුණ
වුණ තියෙන ගැහැණු ළමයි. විශේෂයෙන් මේ තරුණයාගේ මව්පියන් තමයි අයට ගැළපෙන ගැහැණු ළමයෙක් විවාහයට හොයලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔන්න අපේ ගැහැණු ළමයින් නම්ලාට try කරලා බලන්න පුළුවන් හොඳ විවාහ මංගල යෝජනා අවස්ථාවක් මේක. මොකද කියනවා නම් ඇත්තටම රජයේ රැකියාවක් කරන, තමන්ට කියලා නිවස දීපල හිමිකම් තියෙන හොඳ වැදගත් පිරිමි ළමයෙක්ගෙන් අරගෙන ආපු විවාහ මංගල යෝජනා අවස්ථාවක් මේක. ඉතින් ඒ හින්දා chance එක මිස් කරන්න එපා. තිරේ දාලා තියෙනවා ගෙදර දුරකථන අංකය, කෝල් එකක් අරගෙන විස්තර කතා බහ කරගන්න එහෙනම් ඔන්න. එහෙනම් ඔන්න අපේ පිරිමි ළමයි අද දවසට අපි අරගෙන එන අවසන් විවාහ මංගල යෝජනාව මේක අපි අරගෙන ඉන්නේ රත්නපුර පැත්තේ ගැහැණු ළමයි. ඔයා ටීචර් කෙනෙක් මැරි කරන්න කැමති පිරිමි ළමයෙක් නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ විවාහ මංගල යෝජනාවක් මේක. වයස අවුරුදු 34ක, අඩි 5යි අඟල් 3ක් උස, රූමත් ගුරුවරියකකින් තමයි මේ විවාහ මංගල යෝජනාව අපි ඔයාලට අරගෙන ඉන්නේ. ඇය විස්සාවෙල්ල ප්‍රදේශයේ ජාතික පාසලක භෞතික විද්‍යාව උගන්වන ගුරුවරියක්. ඒ වගේම තමන්ටම කියලා පොඩ මඩ ඉඩ කඩම් තියෙන, නිවසක් තියෙන, වාහනයක් තියෙන තරුණියක් තමයි අය. ඇගේ දෙමව්පියොනුත් විශ්‍රාමිකයි. ඔවුන් තමයි තමන්ගේ දියණියට ගැළපෙන පුතෙක් විවාහයට හොයලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ තරුණිය ගැන තව ඔයාලට කියන්න වැදගත් දෙයක් තියෙනවා. මොකද ඇය මීට කලින් නාමික විවාහයකින් නීත්‍යානුකූලව වෙන්න ඕන ගැහැණු ළමයි. ඉතින් ඔවුන් විවාහයට හොයන්නේ තමන්ගේ තත්වයට ගැළපෙන, ඒ වගේම හොඳට ඉගෙනගත, හොඳ රැකියාවක් කරන පිරිමි ළමයෙක්. විශේෂයෙන්ම රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා try කරන්න ඕන විවාහ මංගල යෝජනාවක් මේක. ඉතින් තිරේ දාලා තියෙනවා අපි දුරකථන අංකය, කෝල් එකක් අරගෙන උත්සාහ කරලා බලන්න එහෙනම් මේ විවාහ මංගල යෝජනාවට. ඉතින් යාළුවනේ ඔන්න අදත් අපි ඔයාලට හොඳ විවාහ මංගල යෝජනා කිහිපයක්ම අරගෙන ආවා විවිධ විදිහට. ඉතින් අපි විශ්වාස කරනවා ඔයාලට ගැලපෙන අය මෙතන ඉන්නවා ඇති කියලා, අපි වීඩියෝස් වල ඉන්නවා ඇති කියලා. එහෙම තාමත් ඔයාලගේ හිතට හරියන කෙනා ලැබුණේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ දෙයයි තවදුරටත් අපිත් එක්ක රැඳී සිටින ගියා. ඔයාලට ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඔයාලට හරියනම ගෙන ඉන්න තැන තමයි සිකුරු හතේ YouTube channel එක කියලා කියන්නේ. එහෙනම් අදට ගිහින් නම් අලුත් හොඳම විවාහ මංගල යෝජනා කිහිපයකින් ඉක්මනට මුණ ගැහෙන්න. සුබ දවසක් හැමෝටම.